අයිබෝන් අපි දන්නවා කොමස් කියලා කියන්නේ එම නැත්තම් ගිනුම් කරණය කියලා කියන්නේ ව්‍යාපාර ගිනුම් අංශයට කැමති ගොඩක් අය ඒලෙවලට තෝරගන්න ස්ත්‍රීම එක නැත්තම් මාධ්‍ය. ඉතින් මං අද වීඩියෝකින් කතා කරන්නේ ඔයා කොමස් කරලා දැන් කැම්පස් ලෙක්ටොලා ඉන්න කෙනෙක්න ඔයා කැම්පස් එන්න කලින් දැනන් හිටියනම් හොඳයි කියලා හිතන දේවල් කීපයක් ගැන. ඉතින් අද වීඩියෝ කරන්න මට දව් කරනවා කොමස් කරලා කැම්පස් එකට සිලෙක්ටනු දැන් සෙකන්ඩ් ඉයර් එකේ ඉන්න මගේ යාළුවෙක්. ඉතින් අපි එයාගෙන් මහලා දැනගමු ඔයා කැම්පස් එන කලින් දැනන් ඉන්න ඕනේ මොන වගේ දේවල්ද කියලා. මම ශ්‍රීජාතන් විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන වාණිජ පීඨයේ මූල්‍ය අධ්‍යයනාංශය තමයි ඉගෙන ගන්න. එතකොට පී කැම්පස් කියන මැනේජ්මන්ට් ෆැකල්ටියට එන්න කලින් ඉගෙන ඔයාලා කොමර්ස් ස්ට්‍රීම් එකෙන් A levels කරලා ප්‍රසාර්ට් ඇවිල්ලා ඔයාලට යකුර නැත්නම් යකුර හෝ මැනේජ්මන්ට් ෆැකල්ටි ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වේවා ප්‍රයිවට් එකක් හෝ වේවා මොනම හරි ඔයාලා මැනේජ්මන්ට් සයිඩ් එකට යනවා නම් ඔයාලා කැම්පස් එකට යන්න කලින් දේවල් ටික හදා ගන්න ඕනි. මේන්ලි ඔයාලා ඔයාලගේ ඉංග්ලිෂ් ඕනම සබ්ජෙක්ට් ඕනම ස්ට්‍රීම් එකකින් යන කෙනෙක්ට අනිවාර්යෙන් ඉංග්ලිෂ් ඕනි. මොකද හැම කැම්පස් එකකම හැම යුනිවර්සිටි එකම වැඩ කරන්න තියෙන අපිට ඉංග්ලිෂ් එක. එතකොට ඔයාලා ඉංග්ලිෂ් එක හදා ගන්න ඕනි. මේ ඉංග්ලිෂ් එක හදා ගන්න ඕනි. එකක් ඔයාලා කියන්නේ ඉංග්ලිෂ් ෆ්ලුවන්ට්ම වෙන්න ඕනේ නැහැ. සෝමලි ඔයාලට නිකන් වාක්‍යයක් ලියාගන්න ඒ වගේ කතා කරන්න එහෙම තිබ්බනම් ඇත්තටම ඇති. ලොකුවට ඕනේ නැහැ. මොකද ඒක ටික ටික ඉම්ප්‍රූව් වෙනවා ඔයාලා year by year කැම්පස් එකේ වැඩ කරලා. පොඩි ප්‍රසන්ටේෂන්ස් තියෙනවා. කීක රෝල් ප්ලේස් තියෙනවා. එතකොට ඒ වගේ දේවල් තියෙනවා. ඒවත් එක්ක මේක ඉම්ප්‍රූව් වෙනවා. ඊට අමතරව ඔයාලා යන්න කලින් මැනේජ්මන්ට් සයිට් එකට අදාළව තියෙන වොකබුලරි ලිස්ට් එකක් තියෙනවා. කියන්නේ ඒ කියන්නේ එහෙම ගන්න නැහැ. ඒ කියන්නේ ඒක වොකබුලරි ලිස්ට් එක ඔයාලට සමහර වෙලාවට දැන් ඒ කියන්නේ ඒක ගන්න බැයින ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න. ඔයාලා ෆස්ට් ඉයර් එකේ දැන් ඔයාලා යන් තියරලා ඉන්න තේරෙන මේ කැම්පස් එකේ තියෙනවානේ. ඒකේ අයියලා කරලා එක කතා කරන්න. ඒකේ ඔයාලා ෆස්ට් ඉයර් එකේ නෝට්ස් ඉල්ල ගන්න. දැන් සාමාන්‍ය ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙම් සෙකන්ඩ් සෙම් තියෙනවා. එතකොට ඒ වගේ නෝට්ස් ඉල්ල ගන්න. ඒ කියන්නේ වොකබුලරි ලිස්ට් එකක් ගන්න බැරි නම් ඔයාලා ඒ දේ කරන්න. ඒ කියන්නේ ෆස්ට් සෙම් එකේ සබ්ජෙක්ට් කීයක් තියෙනවද? සබ්ජෙක්ට් කීයක් තියෙනවද? මොනවද තියෙන්නේ? ඒ වගේ සෙකන්ඩ් දැන් ෆස්ට් ඉයර් වල ඇඩැප්ට් උත් එතනින් එහාට ඔයාලා ලේසි වැඩේ කරන් යන්න. මොකද අර එකම රිද්ම එකට යන්න තියෙන සබ්ජෙක්ට් එක තමයි මාරු වෙන්නේ. රිද්ම එක. එතකොට ඒකත් එක්ක ඔයාලා එහෙම ඉල්ලගෙන නිකන් රිෆර් කරන්න. නිකන් බලන්න ඔයාලා ටයිම් තියෙනවා සමහරට මේ ගෙදර ඉන්නේ. එතකොට ඔයාලා පොඩ්ඩක් නිකන් බලන්න. ඒක පාඩම් කරන්න ඕනේ. නිකන් කියවන්න මොන වගේ වචන තියෙනවද ඒවත් එක්ක ඔයාලා අයිඩියා එකක් ගන්න සිංහල තේරුම් බලලා එහෙම. සාමාන්‍ය දැන් ජපුරේ නම් ෆස්ට් ඉයර් එකේ සබ්ජෙක්ට් මගේ මතකෙ හිටිය සබ්ජෙක්ට් 6ක් වගේ තියෙනවා. සබ්ජෙක්ට් 6ක් හෝ 5ක් තියෙනවා. සෙකන්ඩ් සෙමිස්ටර් එකේ සබ්ජෙක්ට් 5ක් වගේ ප්‍රමාණය. සාමාන්‍යයෙන් හැම සෙම් එකම 6ක් 5ක් වගේ තමයි ඇවරේජ්. මේ සමහර ඩිපාර්ට්මන්ට් වල ඕක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. සමහර 7-8 වගේ යන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ගොඩක් වෙලාවට ෆස්ට් ඉයර් එකේ තියෙන සබ්ජෙක්ට් ටික කොමන්. ජපුරේ නම් ජපුරේ කොමන් සබ්ජෙක්ට් එක නේ හැම ඩිපාර්ට්මන්ට් 12ක් තියෙනවා. අපි ජපුරේ නම් ඩිපාර්ට්මන්ට් 12ක් කිව්වොත් accounting, finance, econ, admin, decision science, ඒ වගේම marketing, HRM ඔය කියන එකයි තව තියෙනවා. ඔයාලට තව ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. මේ මොකක්ද මේ ඔය ඩිපාර්ට්මන්ට් ටිකයි තව තියෙනවා. ඔයාලට ඊට අමතරව public valuation, BIS වෙන ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඔයාලට අර ප්‍රධාන ඩිපාර්ට්මන්ට්ට අමතරව තියෙන ඒවාල තේරලාම එන්නේ එන ඩිරෙක්ටර්ලා එන ඩිපාර්ට්මන්ට් ටික තමයි public valuation, BIS, BCom, and BCom
එතකොට ඒටික තමයි ඩිපාර්ට්මන්ට් තොට ඒ වගේ තියෙන සබ්ජෙක්ට් ප්‍රමාණය වෙනස්. හැබැයි ජපුර නම් ෆස්ට් ඒකේදී හැමෝටම එකම සබ්ජෙක්ට් ටික තියෙන්නේ හැම ඩිපාර්ට්මන්ට් එකකටම පොදුයි. ඔතකොට ඔයාලට ඒ පැත්තෙන් හිමයි වාට අජලාක්ලාගෙන් හිම නෝට්ස් ගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් විප කරන්න. ඒක තමයි කැම්පස් එන්න කලින් මට කියන්න තියෙන ඇකඩමික් පැත්ත. සහ ඔයාලා ඉස්කෝලේ අනිත් පැත්තෙන් ගත්තොත් දැන් කොමර්ස් සයිඩ් එක වල දාන චාර්ට් තියෙනවා, සීමා තියෙනවා, ස්ලිම්ස් තියෙනවා, CME තියෙනවා. ඒ ගොඩක් තියෙන ප්‍රොෆෙෂනල් පැත්ත. ඔයාලා කැම්පස් එන්න කලින් ප්‍රොෆෙෂනල් පැත්ත හදා ගන්න. මොකද ඒක ගොඩක් අපේ ඩිග්‍රියට දැන් අර ડોක්ටර් ඉංජිනේරින් වගේ යාලට කෙලින්ම ජොබ් එක තියෙනවා නම් අපිට එහෙම කෙලින්ම ජොබ් එක නෑ. ඩිග්‍රියට ජොබ් එක දෙන්නේ නැහැ. ඔයාලා ප්‍රොෆෙෂනල් පාත් එකක් කියන්න ඕනි. ඒකට චාර්ට් ගන්න ඕනේ නැහැ. ඔයාලගේ මොනම මොකක් හරි පාත් එකක් වරන් පුළුවන්. පොඩි රැල්ලට කරනවා චාර්ට් කරන්න බෑ. ආසන චාර්ට් කරන්න චාර්ට් account කෙනෙක් වෙන්න ඕන නම් විතරක් IBSL තියෙනවා වගේ බැංකින් එහෙම එක්සෑම් එක තියෙනවා. එතකොට එහෙම ඔයාලා ඒක ෆලෝ කරන් ඉන්න අනිවාර්යෙන්. ගොඩක් කට්ටිය මම හිතන්නේ ඒවල් විසයිල් ඉවරනාට පස්සේ AAT qualified pass final list වෙනකොට AAT ඔයාලා කරලා තිනවා. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට යන්න ඔයාලා පුළුවන් නම් ඔඩිට් ෆර්ම් එක යන්න. දැන් මටත් ඔඩිට් ෆර්ම් එක යන්න බැරි වුණා. ඇත්තටම මම ගියේ නන් ඔඩිට් එක නන් ඔඩිට් කිව්වේ එතන සෝරි එතන නන් ඔඩිට් කර මම ගියේ බැංක් එක වැඩ කරන්නේ. ඒකේ රිස්ක් වීඩියෝ. හැබැයි ඔයාලට පුළුවන් නම් දැන් ඔයාලා ඔඩිට් වලට කැමති නැත්නම් ඔඩිට් ෆර්ම් වලට නන් ඔඩිට් ඉන්න පුළුවන්. උතර නන් ඔඩිට් යනවා නම් ඔයාලා තෝරගන්න ඔයාලගේ චාර්ට් CA කරනවා නම් CA කරන අය ඔයාලගේ ආටිකල් සයින් කරගන්න පුළුවන් තරම්. මම නම් කියන්නේ ඇත්තටම මේ ඔයාලා ස්කූල් එකකින් මේ ඉවරන උදාහරණයක් අවුට්ටක් විතර තියෙනවා. ඔයාලට තියෙනවා නම් පුළුවන් කරන්න මේ ඔඩිට් ෆර්ම් එක කෙනෙක් තමයි හොඳම වැඩි. මොකද ඔඩිට් ෆර්ම් එක අවුරුද්දක් කියනවාට චාර්ට් වල ආටිකල් කාලේ වාට ස්ට්‍රැටජික් එක කරන්න දැන් ඔයාලට ඕනේ අවුරුද්දයි ආටිකල්ස්. උතෝර ඔයාලට ස්ට්‍රැටජික් කරගෙන යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඊටු අවුරුදු දෙක පස්සේ කවර් කරගන්න පුළුවන්. ඒකම කැම්පස් එකේ කැම්පස් අකවුන්ටිං ඩිපාර්ට්මන්ට් එකට ආවොත් ඔයාලට කොහොමත් තර්ඩ් ඩී නම් ඔයාලට ඉන්ටර්නෙට් එකේ ඔයාලට යන්න පුළුවන්. නන් ඔඩිට් යනවා අය වගේ හරි ස්කූල් ලීවර්ස් ඉදිරියට යනවා නම් ඔයාලා රීජනල් එකකට වගේ යන්න ගන්න. ඉන්ටර්නල් ඔඩිට් එකක් වගේ කරන්න පුළුවන් එකට යන්න ජොයින් වෙන්න. ඒක තමයි මට ප්‍රොෆෙෂනල් පැත්තෙන් ඔයාලට දෙන්න තියෙන ඊට අමතරව අනිත් එක්සෑම් ඒ කියන්නේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ කෙනෙක් විදිහට මට කියන්න තියෙන ඇත්තටම අපේ ඩිපාර්ට්මන්ට් එකේ සීමා කරන කට්ටිය ගොඩක් ඉන්නේ. සීමා සහ හැකා. ඔය සීමා හිම යන්නේ ගොඩක් කරලා ෆයිනෑන්ස් පැත්තට රිලේටඩ්. ඔයාලට මුදල් වලින් ආර්ථිකමය ප්‍රශ්න නැත්තම් ඔයාලා සීමා කරන්නේ ගොඩක් වටිනවා. ෆයිනෑන්ස් එකෙන් ඉන්න කෙනෙක් නම් සහ ෆයිනෑන්ස් එකේ බලාපොරොත්තු ඉන්නවා නම් සහ ෆයිනෑන්ස් නෙමෙයි අනිත් ඩිපාර්ට්මන්ට් වල කට්ටියත් සීමා කරන්න පුළුවන්. අර ඕල්ලේ ආර්ථික පැත්තෙන් ප්‍රශ්නයක් තියෙන කට්ටිය සාර්ථක පැත්තෙන් කොහොම හරි එන්න පුළුවන්. සීමා එක කරන්න පුළුවන්. අර මුල්ලේ හැකියාවක් තියෙන කට්ටියට. ඊට අමතරව ඔයාලා ස්කෝලේ ඇතුලේ ස්පෝර්ට්ස් වගේ දේවල් කරලා දිනවා. ඒක කන්ටිනියු කරන්න. අනිවාර්යයෙන් මේක කන්ටිනියු කරන්න. නැත්නම් මමත් සාමාන්‍ය ලොකුවට ස්කෝල් කාලේ මේ ස්පෝර්ට්ස් කරේ නෑ. හැබැයි හිටියා කීපයක. හැබැයි ඒක මට මෙහෙ වෙලා කන්ටිනියු කරන්න බැරි වුණා. මොකද ඇත්තටම අර ඔයාලා කියන්නේ මුල් කාලේ සමහරු දැන්ටත් කන්ටිනියු කරන් යනවා. ඒත් අර ඇකඩමි එකේ ගොඩක් කරලා අර ඇඩැප්ට් වෙන්න ටයිම් එකක් යන නිසා එතනදී පොඩ්ඩක් අර ස්පෝර්ට් පැත්ත මග ඇරෙනවා. මොකද කැම්පස් එක ඇතුළේ ඉගෙන ගන්න විතරක් නෙමෙයි ස්පෝර්ට් තියෙනවා, ඉගෙන ගන්න තියෙනවා, තව එක ඉවෙන්ට්ස් තියෙනවා. ඉවෙන්ට්ස් වගේ එහෙම අර ඒවත් එක්ක පොඩක් මේක ඉගෙනීම විතරක් නෙමෙයි කැම්පස් එකේ මේක විශ්ව ගම්මානයක. එතකොට ඒකත් එක්ක ඔයාලට හැම එකක් එක මුහුණ වෙනවා. එතකොට සමහරුන්ගේ ස්පෝර්ට් එක මග ඇරෙනවා. සමහරුන්ගේ අර මේ එක්ස්ට්‍රා කරිකුලර් විදිහට තියෙන ක්ලබ්ස් තියෙනවා. ක්ලබ්ස් වලට යන්න පුළුවන්. අනිහිම සමහරු ඒ පැත්තෙන් යනවා. ක්ලබ්ස් පැත්තෙන් ක්ලබ්ස් එක අත්තකට කරනවා. ඉවෙන්ට් තියෙනවා. ඉවෙන්ට් වලට ඕගනයිසින් කරන්න යනවා. එතකොට සමහරු ස්පෝර්ට් පැත්ත සමහරු දෙකම ෆලෝ කරනවා. ඇකඩමි එකේ කොහොමත් කරන්න ඕන තන අර දෙකෙන් එක්ක එකක් තෝරගන්න ඕනේ. නැත්නම් දෙකම තෝරගන්න පුළුවන්. ඒක තමන්ගේ කැපැසිටි එකත් එක්ක. මට අර මම ගියේ ඇත්තටම මේ ස්පෝර්ට් වලින් නෙමෙයි මම ක්ලබ්ස් කරා මුල් කාලේ. ඊට පස්සේ ඉවෙන්ට්ස් ඊට පස්සේ ඕගනයිසින් කමිටු වලට ගියා එහෙම. ඒකින් තමන්ට කැමති පාත්තක් කියන්න පුළුවන්. තමන් කැමති විදිහට අනිවාර්ය ස්පෝර්ට් කරනවා. අනිවාර්ය වල කියන්නේ ස්කෝල්ට කාලේ ගොඩක් හොඳට ස්පෝර්ට් කරලා තියෙනවා. ඒක අනිවාර්යෙන් මෙහෙවිල කන්ටිනියු කරන්න. මොකද ඔයාලා දකින්න ඇති සමහරට ඔය ඉන්ටර්නැෂනල් මේ ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ඉන්න අපේ කැම්පස් එකේ අය ඉන්නවා. ජපුරේ පොඩිතරණ අනිත් කැම්පස් වල තියෙනවා. ඒතකොට ඒ වගේ ඔයාලට ඒ පැත්තෙන් උත් යන්න පුළුවන්. ඔයාලට ඩිග්‍රියක් තියෙනවා.
ස්පෝට් පැත්තක් තීරෝ කියන්නේ සුපිරිම තමයි. එතකොට ඕඩක තමට කියන්න තියෙන ඔයාලගේ A-level එකනේ ඔයාලගේ තමයි කියන්න තියෙන A-level කොමර්ස් ස්ට්‍රීම් එකෙන් කරපු කෙනෙක් ඇත්තටම මොනවද ෆලෝ කරන්න ඕනේ එකක් ඇකඩමික් පැත්තේ කියන්නේ ඔයාලා කැම්පස් යන කරේ අනිත් පැත්තේ එක්ස්ට්‍රා කරිකියුලර් පැත්ත කොහොමද ඔයාලා ස්පෝර්ට් වගේ දේවල් සහ අනිත් පැත්තේ ප්‍රොෆෙෂනල් පැත්ත. ඔය තුන තමයි ඔයාලා අනිවාර්යෙන් ෆලෝ අප් කරන්න ඕනේ. හොඳයි. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. කැම්පස් එන්න කලින් ඔයාලා මොන වගේ දේවල් දැනන් හිටියොත් හොඳයිද කියලා දලා අවබෝධයක් ලබා ගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා set වෙන්න. ඒ වගේම නොදන්න යාළුවෙක්ට දැනගෙන share කරන්න. කියලා එන්න ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.